එහෙම වුණොත් මකා ගන්න පුළුවන්. අන්න ඒ වගේ ඔයා අතින් වැරැද්දක් වුණොත් ඒක හදාගන්න ඕනේ. වැරැද්දක් හදා ගැනීම නරක දෙයක් නොවෙයි. අපිට හරි පාරේ යෑමට ඒක උදව් වේවි. අපිත් එක්ක ඉන්ටර්නැෂනල් ස්කූල්ස් වල ඉගෙන ගන්න ළමයින්ට එකතු වෙන්න පුළුවන්. ඉන්ටර්නැෂනල් ස්කූල්ස් වල ලෝකල් සිලබස් කරන දුවල පුතාලට ග්‍රේඩ් 3 ඉඳලා ඉහළට ග්‍රේඩ් 6 වෙනකන් සිංහල පන්ති වල සහභාගී වෙන්න පුළුවන්. මගේ ඉංග්‍රීසි ක්ලාසස් වගේ මම සිංහල ක්ලාසස් කරනවා. ඉතින් එතකොට ඒ බබාලාට ඉංග්‍රීසි වලුත් තේරුම් කරලා දෙනවා. සිංහලනුත් තේරුම් කරලා දෙනවා. බොහොම සරලව දුවල පුතාලට එකතු වෙන්න පුළුවන්. දැනට ග්‍රේඩ් 3 ක්ලාස් එක තියෙන්නේ සැටර්ඩේ මෝනින් සෙනසුරාදා උදේට තියෙනවා. උදේ 10:11 මාර සහභාගී වෙන්න පුළුවන්. කැමති අය මම දාන්නම් WhatsApp නම්බර් එක වීඩියෝ එකේ. WhatsApp නම්බර් එකට කෝල් එකක් දීලා ක්ලාස් එකට ජොයින් වෙන්න පුළුවන්. පෙරලි කොමා යෙදී ඇති වාක්‍ය 3ක් පාඩමෙන් තෝරා ලියන්න. පෙරලි කොමා යොදන්නේ මොනවටද අපි දැන්? මිනිස්සේ කියන දේ. කවුරු හරි කියපු ඩයලොග් එකක්. කියපු දෙයක් ගැන කියනකොට තමයි පෙරලි කොමා අපි පාවිච්චි කරන්නේ. Right? Now let's go through the lesson again. බලමු පෙරලි කොමා තියෙන එකක් මොකද්ද කියලා. Right. මේ තියෙන්නේ මොකද්ද? Read this. අනේ කිරියම්මේ කියන්නකෝ හොඳ මනුස්සයෙක් වෙන්න ඕනෑ කරන ඒ ගුණාංග 5 මොනවාද කියලා. බලන්න පුතේ මෙතන පෙරලි කොමා එකක් තියෙනවා. ඒ ඩයලොග් එක නැත්තම් කියපු දෙබස ඉවර වෙනකොට ඒ වාක්‍ය මෙතන පෙරලි කොමා එකෙන් ආයිත් වැහිලා තියෙනවා. එතකොට මේවට තමයි අපි මොනවද කියන්නේ? පෙරලි කොමා. පෙරලි කොමා. මොනවද? පෙරලි කොමා. පෙරලි කොමා එක පාවිච්චි කරන්නේ මොන අවස්ථාවටද? කෙනෙක් කියපු දෙයක් ගැන dialogue සඳහන් කරනවාට. Yeah. When if there's a dialogue we use පෙරලි කොමා.